ඇත්තටම මේ වගේ කියවීමක් අපිට හම්බ වෙච්ච එක ගැන අපි සතුටු වෙන්න ඕන. මේක එච්චරට ගැඹුරු නිසා අපිට තේරෙන්නේ නැහැ ලෝකේ ආගම් දිහා බලන්න මොනවද තියෙන්නේ කියලා. එක්ක දෙවියෝ කරා කියනවා, එක්ක මහා බ්‍රහ්මයා හැදුවා කියනවා, එක්ක ඊශ්වර හැදුවා කියනවා. ඉතින් එයා තමයි කරේ අපිට කරන්න දෙයක් නැහැ කියලා ඉටිපන්දම් පත්තු කරන එකක් තියෙන්නේ ලෝකේ. එහෙව් ලෝකයක් ඇතුලේ මේ බඳු ගැඹුරු තමන්ව හරියට නිකන් නූල් බෝලයක් අවුල් වෙලා තියෙද්දී මේ අවුල ලිහලා වර්තමානයේ කෙලෙස් හදන්න නැතුව ආයතන ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරලා. ඒ කියන්නේ මේ පවතින தത്വෙට අභියෝග කරන්නෙත් නැතුව. ඕගොල්ලෝ මේ දැන් ඉන්න මට්ටම තියෙන්නේ. ඔය මට්ටම ඇතුලේ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙත් නැතුව. වෙනද කාපු විදියටම කනවා, වෙනද ඇඳ විදියටම අදිනවා, වෙනද බලපු රූපේ විදියටම බලනවා, වෙනද ගනුදෙනු කරපු විදියටම ගනුදෙනු කරද්දී අපි මේ කියන්නේ කෙලෙස් ගතිය විතරක් හදන්න නැතුව ඉඳලා ලෝකේ නිර්මාණය කරන්න නැතුව නිවෙන එක. පිරිනොම් පාන එක. ඒතොර එහෙනම් ඕගොල්ලොන්ට කවටවත් කියන්න බෑ මට ඕක කරන්න බෑ. ඇයි? මට මේ පවතින තත්ත්වය වෙනස් කරගන්න අමාරුයි. ඔබ වහන්සේලා කියන එක කරන්න බෑ කියලා කාටවත් කියන්න බෑ. ඇයි? ඕගොල්ලෝ මේ වෙලාවේ ඇහැ පාවිච්චි කරන විදිහ නෙමෙයි අපි වෙනස් කරන්න කියන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ රූප බලන එක නවත්තන්න කියලා අපි කියන්නේ නැහැ. වෙනද වගේම ඕගොල්ලෝ රූප බලන්න ඕන. රූප බලන එක කිසි ප්‍රශ්නයක් නැහැ. රූප බලන එක පදනම් කරගෙන අර බුදුරජාණන් වහන්සේ වදාළ නන්දි රාගය හදන්න නැතුව ඉන්න එක විතරයි අපි කරන්නේ. ඔන්නෝක හදන්න නැතුව හිටියට පස්සේ ඒකට අපි කියනවා ඇසේ නිරෝධේ කරා ගියා. නැවත ඇසහරා දුක සකස් නොවනම මට්ටමක් එනවා. ඒක වෙන්නේ නෑමයි පින්වත්නි. මොනවා වුණත් දුක හැදෙන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ අත්දකින්නේ මරණින් එහා පැත්තේ නෙමෙයි. ඒක මේ ජීවත් වෙන කාලය ඇතුළත ලෝකේ ඕගොල්ලන්ට අත්දකින්න පුළුවන්. එතකොට මේ කතාව ඊටාම ගැඹුරු වුණත් ඕගොල්ලෝ පරිස්සමින් මේක අවබෝධ කරගන්න ඕන. ඊට පස්සේ අවබෝධය කරා එකතු වෙනකොට මේක හොඳට තේරුම් අරගෙන අවබෝධය කරා එකතු වෙනකොට මේ ඔක්කොම ඕගොල්ලෝ හිතන්න ඕනත් නැහැ. මේ ඔක්කොම හිතන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ අවබෝධ කරනවා නම් දැන් ආයතන 6න් තමයි කෙලෙස් හැදෙන්නේ. නමුත් ඕගොල්ලෝ ආයතන 6ම අවබෝධ කරන්න ඕනත් නැහැ. ඕගොල්ලෝ එකම එක ආයතනයක් අවබෝධ කරගන්න තියෙන්නේ. ඒතකොට එක ආයතනයක් අවබෝධ කරනවා කිව්වම අපි මොකද්ද ඔලුවට ගන්න ඕනේ කිව්වේ? චතුරාර්ය සත්‍යය. අපිට අවබෝධ කරන්න තියෙන්නේ චතුරාර්ය සත්‍යය. ඒතකොට දැන් ආයතන 6 හරහාම කෙලෙස් හැදෙනවා කියලා මේ එකක් ගානේ ඕගොල්ලෝ අවබෝධ කරන්න ඕනේ. එක ආයතනයයි අවබෝධ කරන්න තියෙන්නේ. එක ආයතනය අවබෝධ කරපු ගමන්ම ලෝකේ හැදෙන එක නවතිනවා. හරිම පුදුම න්‍යායක් මේක. දැන් උදාහරණයක් විදිහට අපි ඕකට පහුගිය කාලෙත් කිව්වා ආයතන ටික නිකන් පින්වත්නි දකින්න කියලා කිව්වා. ආයතන 6න් හදාගත්ත ලෝකය නිකන් යකඩයක් වගේ. ආයතන 6 ඒ යකඩේ සමාන්තරව පවත්වන්න තියාගත්ත කාන්දන් ටික වගේ. දැන් කාන්දන් ටික වටේට තියෙනවා. කාන්දන් ටික වටේට තියෙනවා. කාන්දන් ටික සමාන්තරව තියෙන තාක්කල් අර මැද තියෙන යකඩේ වැටෙන්නේ නැහැ. යකඩේට මොකක්වත් වෙන්නේ නැහැ. කාන්දන් ටික හොඳට පරිස්සමට තියෙන තාක්කල් යකඩේ වැටෙන්නේ නැහැ. හැබැයි පින්වත්නි එක කාන්දන් කෑල්ලක් හරි අයින් වුණොත් සමාන්තරභාවයේ බිඳලා කාන්දන් කෑල්ල යකඩේ වැටෙනවා. යකඩේ වැටෙනවා. ඕගොල්ලෝ ඔය දැන් හදාගත්ත ටික ආයතන 6න් අත්දකින්න මම ආයනෙන් ගන්න පුළුවන් ටිකක් තියෙනවා කියලා ඕගොල්ලන්ට S2 පියාගෙන කල්පනා කරන්න පුළුවන් එක ඕගොල්ලෝ හදාගත්ත අර කෙලෙස් ගතිය පදනම් කරගත්ත ලෝකේ වගේ. අර වටේට තියපු කාන්දන් ටික ආයතන 6 වගේ. හැබැයි කාන්දන් ඔක්කොම වෙනස් කරන්න ඕනේ එක කාන්දන් කෑල්ලක් අයින් කරත් යකඩේ වැටෙනවා. පින්වත්නි යකඩේ පවතින කාන්දන් ඕන වුණාට කාන්දන් පවතින යකඩ ඕනේ නැහැ. ආයතන ටික පවතින කෙලෙස් ඕන වුණාට කෙලෙස් පවතින ආයතන ඕන වුණාට ආයතන පවතින කෙලෙස් ඕනේ නැහැ. ඒකයි රහතන් වහන්සේත් ආයතන ටික වෙනද වගේම රූප අත්දකින්නවා, ශබ්ද අහනවා, කෙලෙස් හැදෙන්නේ නැහැ. යකඩේ පවතින කාන්දන් ඕන වුණාට කාන්දන් පවතින යකඩ ඕනේ නැහැ. ඒ වගේම පින්වත්නි ඕගොල්ලෝ හදාගත්ත මම ආයනෙන් පාවිච්චි කරන ආයතන ටික මම ආයනේ පදනම් කරගෙන ඕගොල්ලෝ දැන් හදාගෙන ඉන්න ලෝකයක් තියෙනවනේ. ඒ ලෝකේ පවතින ආයතන ඕන වුණාට ආයතන ටික පවතින ඔය වගේ කෙලෙස් ගතියක් ඕනේ නැහැ. ඒකයි කෙලෙස් ගතුව නැතුව රහතන් වහන්සේ පිරිනිවන් පාන්න නැතුව වෙනද වගේම පිණ්ඩපාතේ වැඩම කරලා ඉන්නේ. වෙනද වගේම පිණ්ඩපාතේ වැඩම කරලා වෙනද වගේම දානි වළඳනවා. වෙනද වගේම ඇස ඉදිරියට රූපේ හාම්වම රූප පේන මට්ටම තියෙනවා. කෙලෙස් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයතන ටික ඒ වගේම තියෙනවා. කෙලෙස් ගතිය නැහැ. එහෙනම් දැන් අපිට ඒකයි මම කියන්නේ දැන් ওই තියෙන පවතින తত্ত্বය පොඩ්ඩක්වත් අභියෝගයටපත් වෙන්නේ නැහැ ධර්මයේ දියුණු කළා කියලා. ඕගොල්ලන්ට වෙන්නේ මූලික අර බුදුරජාණන්සේගේ චතුරාර්ය සත්‍යයෙන් බලන්න එතකොට ආයතන 6ම වුණත් නෑ අවබෝධ කරගන්න. ඇයි අර කාන්දන් ටික ඔක්කොම වැටෙන්න ඕනේ නෑනේ යකඩේ වැටෙන්නේ. කාන්දන් ටිකට සාපේක්ෂව සමාන්තරව යකඩ කෑල්ල තියෙනවා නම් එක කාන්දන් කෑල්ලක් වැටුණොත් යකඩේ කඩා වැටෙනවා.
අන්න ඒ වගේ ඕගොල්ලෝ ඇස ගැන විතරක් අවබෝධ කරත් අවබෝධය කරා යනවා. එක තැනකින් විතරයි කඩන්න තියෙන්නේ. ඒක හරි ලස්සන න්‍යායක්. ඒක මේ ලෝකේ ලස්සන න්‍යායාත්මක ක්‍රමයක්. ඒක අපි හොඳට අවබෝධ කරගන්න ඕන. දැන් අපි එහෙමනම් මොකද්ද කරන්න ඕන? කරන්න ඕන ඕගොල්ලෝ ලෝකේ හොඳට අඳුන ගන්න ඕන. ඕගොල්ලන්ගේ ලෝකේ ඕගොල්ලෝ හොඳට අඳුන ගන්න ඕන. මොකද්ද ලෝකය කියලා කියන්නේ? ආයතන හයෙන් අත්දකින්න ලෝකේ. ඒතකොට කෙලෙස් හැදෙන්නේ කොහොමද? ආයතන හයෙන් විතරයි. ආයතන හයෙන් ලෝකයේ අත්දකින්නකොට මම ආයනේ පදනම් කරගෙන තණ්හා උපාදානයක් හිත තුල හැදෙනවා. නිකන් එළිය ලෝකේ වග කියන්න ඕන ආය වගේ එකක්, එළිය ලෝකේ මගේ වගේ එකක්, මගේ වසඟේ පවත්වන්න පුළුවන් ය වගේ අදහසක් ඕගොල්ලන්ගේ ඇතුළාන්තයෙන් එනවා. නිකම්ම එනවා. ඔන්න ඔය එනකම තමයි කෙලෙසය. ඒ එනකම නැත්තම් ලෝකයේ අරබයා කවදාවත් ඕගොල්ලන්ට දුක හටගන්නේ නැහැ. මුලින්ම ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි ඔය මට්ටම අඳුනගෙන පටිච්ච සමුප්පාදයේ පුංචි දරුවෙක් ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න. ඔය තියෙන රොඩු ඔක්කොම එළියෙන් තියන්න ඔළුවේ තියෙන. බණ අහපුවයි ඉගෙන ගත්ත දේවල් ඕගොල්ලෝ මෙච්චර කල් හදාගත්ත උගත්කම් ඔක්කොම පැයක් විතර පැත්තකින් තියලා මුල ඉඳලා ලියාගෙන යන්න මොකද්ද මේ උනේ කියලා. හැබැයි එහෙම බැලුවා කියලා නිවන් දකින්නත් බෑ. අර චතුරාර්ය සත්‍ය ඔස්සේ අවබෝධ කරගන්න ඕන. අවබෝධය කියන එකට කලින් අනුමානිත ඥානයක් තියෙනවා. ලෝකේ ඥානය ගැන කියනවනේ අනුමානය සහ ප්‍රත්‍යක්ෂය කියලා එකක්. ලෝකේ බටහිර දර්ශනීය තියෙනවා අනුමානය සහ ප්‍රත්‍යක්ෂය කියලා එකක්. එතකොට අපි ප්‍රත්‍යක්ෂයේ නෙමෙයි ඒවා මේ බුද්ධ දේශනාවල මුලින්ම තිබිලා තියෙන්නේ. මං හිතන්නේ ඔය ගත්තේත් බුදුරජාණන්සේගේ දේශනාවේ. උන්වහන්සේ තමයි කිව්වේ මහණෙනි මූලික වශයෙන් අනුමාන ඥානයක් හදාගන්න. මෙහෙම වෙන්න ඇති කියලා හිතන්න. හැබැයි ප්‍රත්‍යක්ෂයේ දක්වාම ස්ථාවරව ඒකට එකතු වෙන්න එපා. ස්ථාවරව එකතු වෙන්න එපා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ආවිලා පළවෙනියෙන් චුල්ලහත්ති පදෝපම සූත්‍රයේම දේශනා කළේ ඒකයි. ඒකෙන් අර අනුමානීය සහ ප්‍රත්‍යක්ෂය පිළිබඳ පැහැදිලි අර්ථයක් තියෙනවා චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ. ඇතෙක් හොයාගෙන යන මිනිහෙක් ඇතෙක්ගේ අඩිය දැක්කට නම් පිළිගන්න එපා කියනවා ඇත්තු ඉන්නවා කියලා. අනුමාන කරන්න කියනවා ඇත්තු ඉන්න පුළුවන්. ඊළඟට ඉස්සරහට සැකෙම්ම යන්න කියනවා අඩිපාරත් එක්ක පිටත් අතුල්ලලා තියෙයි කියනවා. ඒත් පිළිගන්න එපා කියනවා මේකේ නම් ඇත්තු ඇති කියලා. ඒත් සැක කරගෙන යන්න ඇත්තු ඉන්න පුළුවන්. එහෙම්ම ඉස්සරහට යනකොට අඩිපාරක් තියෙයි දලපාරත් උඩින් ගහලා තියෙයි කියනවා. අඩිපාරක් තියෙනවා දලපාරක් තියෙනවා පිට අතුල්ලලක් තියෙනවා අතුත් කඩලා දාලා තියෙනවා. ඒත් පිළිගන්න එපා කියනවා ඇත්තු ඉන්නවමයි කියලා. ඇත්තු ඉන්න නම් පුළුවන්. සැකින් යනවා. කොහොම ඉස්සරහට යනකොට චද්දන්ත කුලේ හස්තිරාජයේ කම්බේ කියනවා. එදාට පිළිගන්න කියනවා ඇත්තු ඉන්නවා කියලා. එහෙනම් මේ මූලික වශයෙන් ඔයගොල්ලෝ පටිච්චසමුප්පාදයේ පිළිබඳ අවබෝධය කරා එකතු වෙනවා නම් හොඳට අංගයක් ගානේ අඳුන ගන්න ඕන. ඒ අඳුනාගෙන පටිච්චසමුප්පාදයේ කෙලෙස් ටික මොනවද? කර්මය මොකද්ද? විපාකය මොකද්ද කියලා ඔන්න ඔය තුන අඳුන ගන්නත් ඕන. දැන් අපි නිකන් බලමු පටිච්චසමුප්පාදේ මුල ඉඳලා ඉගෙන ගන්න කෙනෙක් කොතනින්ද පටන් ගන්න ඕන? ඕගොල්ලෝ පටන් ගන්න ඕන ඕගොල්ලන්ට තේරෙන කෑල්ලෙන්. පටිච්චසමුපාද ඉගෙන ගන්නවා නම් තේරෙන ටිකෙන් පටන් ගන්න. නොතේරෙන දැන් අවිද්‍යාවකම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ. එතනින් පටන් අරගෙන හරියන්නේ නැහැ. සංස්කාර කිව්වට තේරෙන්නේ නැහැ. හරියන්නේ නැහැ පටන් අරගෙන. පින්වත්නි පටිච්චසමුප්පාදයේ උඩට පහළට බලාගෙන යනවා නම් ඕගොල්ලන්ට තේරෙන ඕගොල්ලෝ පටිච්චසමුප්පාදයේ පදනම් කරගෙන අත්දකින්න අංගයක් තියෙනවා. එතනින් පටන් ගන්න ඕන. මොකක්ද ඕගොල්ලෝ අත්දකින්න මට්ටම? පටිච්චසමුප්පාදයේ අංග 12යි තියෙන්නේ. දැන් මම මේ පුංචි ළමයෙකුට කියනවා වගේ කියන්නේ මේක තේරුම් ගන්න බැරි නම් ඒත් තේරුම් ගන්නම බෑ. අංග 12යි තියෙන්නේ. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන ජාති ජරා මරණ. ඔච්චරයි. අංග 12යි තියෙන්නේ. ඒතර ඔය අංග 12 බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේට ඒකයි උන්වහන්සේ පසුබැස්සේ අවබෝධ කරගෙන නෑ මේක කාටවත් කියලා හරියන්නේ නෑ. මේක කියන්න බෑ කාටවත් තේරෙන්න. මේක අවබෝධ කරන්නේ නැතුව ඕගොල්ලෝ කටින පිංකම් නෙමේ හැමදාම පන්සල් වල හිටියත් නම් අවබෝධ කරන්න බෑ. ඕගොල්ලන්ට තියෙන්නේ තම තමන්ගේම ඇතුළාන්තය අවබෝධ කරගන්න එක. එතකොට ඒක දැන් අංග 12යිනේ තියෙන්නේ. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා ජාති ජරා මරණ උපාදාන ඔය ටික. දැන් ඕගොල්ලෝ බලන්න ඕන ඔය ටිකෙන් ඕගොල්ලන්ට දැනෙන එක මොකද්ද? දැනෙනම එක තමයි මේ වෙලාවේ ඕගොල්ලන්ට දැනෙන මට්ටම තමයි ජරා මරණ කියන ටික. ජරාවටපත් වෙන එකත් ඕගොල්ලන්ට අත්දැකීමක් තියෙනවා. මරණය ගැනත් අත්දැකීමක් තියෙනවා. මැරිච්ච සිදුවීම් සම්බන්ධව සහ ඒවා නිසා ඕගොල්ලන්ට දුක ගලන බවක් ඕගොල්ලෝ දැන් දන්නවා. අවිජ්ජාව දුකයි කියලා කිව්වොත් ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ.
සංස්කාර දුකයි කිව්වට තේරෙන්නේ නැහැ. තණ්හා කරන එක කෙලස් ටික ඒක තමයි දුක කිව්වට තේරෙන්නේ නැහැ. ආයෙත් බණ ටික අහලා එළියට යනකොටම දරුවා පේනකොට අනේ මගේ දරුවා කියලා දරුවා කෙරේ දාරක තණ්හාවක් උපදිනවා. ඉතින් දරුවා මේ ලෝකෙන් රූප තණ්හාව එළියේ රූපය අත්දකපු තැනක රූප තණ්හාව හදාගන්න එපා කියලා ආයෙත් මේ බණ අහලා එළියට යනකොටම ඇස ඉදිරියට දරුවා එනකොට නෑ නෑ මගේ දරුවා නෙමේ කියන අදහස ඇතුලෙන් එනවා. ඒ නිසා ඒවා එකක්වත් අල්ලලා දැන් හරියන්නේ නැහැ. මොකද අසාර්ථකයි වැඩි. ඒ නිසා ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ තේරෙන තැනින් පටන් ගන්න ඕන. ඕගොල්ලෝ තේරෙන කෑල්ල තමයි ජරා මරණ කියන එක. ඒ දෙකම එකක් විදියට ගන්නෙ. ජරාවටපත් වෙන එකයි මැරෙන්න වෙච්ච එකයි. ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙන්න වෙනවා. ඔය ප්‍රශ්න ටික. ඕකට ඕගොල්ලෝ කැමති නෑ. නමුත් ওই ටිකට මුහුණ දෙන්න වෙලානේ. එහෙනම් අකමැති වුණත් මුහුණ දෙන්න වෙච්ච යථාර්ථවාදී ඇත්තක් තියෙනවා. ඒක තමයි පින්වත්නි දුක. ජරා මරණ දුක. එතකොට දැන් අපේ චින්තනය හරිම විවෘතයි. අපි හැකුලගෙන බලන්නේ. අපේ චින්තනය හකුලගෙන මේ බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා අපි මෙහෙම බලමු කියලා නෙමෙයි. හැබැයි අපිට බලන්න නිශ්චිත ක්‍රමයක් උන්වහන්සේ කියලා දුන්නා. ඒතකොට දැන් ජරා මරණ දුක නම් ප්‍රශ්නය. ඇයි ජරා මරණ දුක හටගන්නේ? ඔන්න ඔතනින් අපි හොත්ත නිදහසේ කල්පනා කරලා බලනවා. වෙලාවක හොත්තට පැයක් විතර වාඩි වෙලා ඇඳක හාන්සි වෙලා කල්පනා කරලා බලන්න මේ න්‍යායයටමයි පහදින්නේ. ඇයි ජරා මරණ දුක මට හටගත්තේ? මං කැමති නෑ ජරා මරණ දුක මට ගලනවා. ඇයි මට ජරා මරණ දුක ඇති වෙන්නේ? ඔන්න ධර්මයේ කියනවා ජාතිපච්චයා ජරා මරණ. මහණෙනි නුඹලාට ජරාවට මරණයටපත් වෙන්න උනේ කවුරුවක් නිසා නෙමෙයි. පරිබාහිර ලෝකයේ කෙනෙක් දෙයක් නිසා නෙමෙයි. ඉපදිච්ච නිසාමයි. ඔන්න දැන් බුදුදහම කියන කතාව. දැන් අපේ ප්‍රශ්නෙට යම්කිසි ආකාරයක ප්‍රශස්ත උත්තරයක් තියෙනවා. ලෝකයේ කියන කතාව බරපතල විදියට අභියෝගයට ලක් වෙලා තියෙනවා. මං හිතන්නේ ඒ කාලේ බුදුරජාණන්සේ ඝාතනය කරන්න පවා මිනිස්සු හිතන්න ඇති. ඇයි? දෙවියන් වහන්සේ හැදුවා කියනකොට ඉපදිච්ච නිසා විඳවනවා කියපු ගමන්ම අර මතේ බරපතල විදියට අභියෝගයට ලක් වෙනවනේ. දැන් මේ කාලේ වුණත් දැන් කේන්දර බලන අය ඉන්නවා. ඒගොල්ලෝ කියනවා කේන්දරේ නිසා විඳවනවා කියලා. අපි කියනවා නෑ නෑ නෑ. ඉපදිච්ච නිසා විඳවනවා. දැන් ප්‍රශ්න ඉවරයිනේ. දෙවියෝ නිසා විඳවනවා කියලා අපි පළතුරු වට්ටිය ඔලුවට ගන්නෙම නෑ. ඇයි? දෙවියෝ නිසා විඳවන්නේ ඉපදිච්ච නිසා විඳවනවා. ප්‍රශස්ත ජාතිපච්චයා ජරා මරණ. උපන් නිසා විඳවනවා. හරි ඉපදිච්ච නිසා නම් විඳවන්නේ ඇයි මම ඉපදුනේ? දැන් අපි හැම වෙලාවකම ධර්මයෙන් ප්‍රශ්න කරනවා. මේ කියන එකක්වත් පිළිගන්න එපා ප්‍රශ්නම කරන්න. ඇයි ඉපදුනේ? ඉපදෙන්න මොකද්ද බලපෑවේ? ඉපදෙන්න බලපාපු හේතුව තමයි භවපච්චයා ජාති. විපාක පිණිස කර්ම හැදුච්ච නිසා උපදිනවා. විපාක පිණිස කර්මයේ සකස් වෙන්නේ නැත්නම් උපදින්නේ නැහැ. කර්මය කියන කුඹුරේ තමයි විඥානය කියන බීජේ පැලවෙන්නේ තණ්හාවෙන් තෙත්තුනොත්. කර්මය කියන කුඹුරේ විඥානය කියන බීජේ පැලවෙනවා තණ්හාවෙන් ආසේවනේ ලැබිලා. තණ්හාවෙන් ආසේවනේ ලැබෙන්නේ නැත්නම් බීජේ මැරිලා යනවා. වර්තමානයේ ඕගොල්ලෝ තණ්හාවෙන් තෙත්තුන් නැත්නම් ඕගොල්ලන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් ආයේ ওই බීජේ කොහෙවත් පැලවෙන්නේ නැහැ. කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සෙනෙහෝ. කර්මයේ කියන කුඹුරේ තණ්හාවෙන් තෙත් වෙවි විඥානයේ නැමැති බීජේ වැඩෙනවා. තුنين එකක් කොහෙන් හරි ගැලවිලා ගියොත් පවතින්නේ නැහැ. විඥානයේ නිරුද්ධයි නම් වතුර හම්බුණත් වැඩක් නැහැ, වතුර තිබුණත් වැඩක් නැහැ, කුඹුර තිබ්බත් වැඩක් නැහැ. විඥාන බීජේ අප්‍රාණිකයි නම් බීජේ කැඩිලා නම් බිඳිලා නම් paludu වෙලා නම් ඉතින් මේ විඥානේ කොච්චර වතුර වැටුණත් වැඩක් නැහැ. වතුර කොච්චර වැටුණත් වැඩක් නැහැ පින්වත්නි හරි හමං පොළවක් නැත්තම්. කර්මයේ කියන ක්ෂේත්‍රේ නැත්තම් පැලවෙන්නෙත් නැහැ. එහෙනම් මතක තියාගන්න ඕගොල්ලන්ගේ ඉපදීම හැදිලා තියෙන්නේ කර්මයේ කියන ක්ෂේත්‍රයේ ඇතුලේ විඥානයේ කියන බීජයේ තණ්හාවේ තෙතමනියෙන් තමයි පැලවෙන්නේ. තණ්හාවේ තෙතමනිය නැත්තම් පැලවෙන්නේ නැහැ. දැන් අපිට කරන්න පුළුවන් ලේසිම දේ තමයි ඕගොල්ලන්ගේ විඥානය දැන් පැලවෙලා ඉවරයි. දැන් විඥානේ ප්‍රතිසන්දිගත වෙලා ඉවරයි. ඒ ප්‍රතිසන්දිගත වෙච්ච නිසා තමයි මේ බඳු රූපයක් ඕගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ. දැන් ප්‍රතිසන්දිගත වෙච්ච එක වෙලා ඉවරයි. කර්මයේ කියන ක්ෂේත්‍රය ඇතුලේ පැලවෙලත් ඉවරයි. එකම දෙයක් කරන්න පුළුවන්. තණ්හාවේ වතුර ටික අයින් කරලා දාන එක. නැවත වතුර වැටෙන එක නවත්තන්න විතරයි තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඕගොල්ලන්ගේ මේ පැවැත්ම නෙමෙයි ප්‍රශ්නය. දැන් පැවතුන එක හැදිලා ඉවරයි. ඉපදිච්ච එකේ උපන්නා. දැන් ඉපදිච්ච නිසා විඳවන්නත් වෙලා ඒවත් එක්ක හැප්පෙන්නත් එපා. එකම දෙයක් කරන්න මොකද්ද? තණ්හාවෙන් තෙත් කරන්නේ නැතුව ඉන්න බලන්න. රූප තණ්හාව හදන්න නැතුව ඉන්න බලන්න. තණ්හාවමයි කෙලෙසේ. එතකොට දැන් අපිට තේරෙනවා අපිට එහෙනම් ඉපදෙන්න උනේ මොකක් නිසාද?
ඉපදෙන්න උනේ පින්වත්නි කර්මයේ කියන බීජය තිබ්බනි. කර්මයේ කියන කුඹුර තිබ්බ නිසා. එහෙනම් ජාතිපච්චයා ජරා මරණං ජාතිය පහළ වුණ නිසා ජරා මරණ දුක. ජාතියට හේතුව ඉපදෙන්න උනේ මොකක් නිසාද? භවපච්චයා ජාති. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා ඉපදුනා. භවය කියන්නේ ඔන්න ඕකට. භවය කියන්නේ මොකද්ද? විපාක පිණිස කර්ම සකස්. හැබැයි මේකත් සෑහෙන්නේ නැහැ. මේකත් සෑහෙන්නේ නැහැ. මොකද මේකෙන් නම් කවදාවත් මේ දැනුම මූලික හදාගන්න ඕන. ප්‍රත්‍යක්ෂ ඥානයේදී භවය කියලා කියන්නේ උත්පත්ති භවයයි කර්ම භවයයි. මේ වෙලාවෙම රූප දකින්නවා, දැකපු රූපේ සම්බන්ධව ස්ථිරසාරයෙන් තණ්හා කරන්න පුළුවන් කියලා මනසේ හැප්පෙනවා. හැප්පුණ ගමන් ආයෙත් රූපේ ගිහින් බලන්න හිතෙනවා. ඒ රූපේ බලනකොට ඔන්න එතන උත්පත්ති භවය පැනවෙනවා. එතකොට ඔව් අර මගේ දරුවා ඔය එළියේ ඉන්නේ කියලාම හිත පෙන්නනවා ලස්සනට දරුවව පෙන්නනකොට ඔව් මගේ දරුවා ඉන්නවා කියලා ඉන්න බවට මනසේ හැප්පෙන්න පටන් ගන්නවා. හැප්පෙනකොට කො මගේ දරුවා ඉන්නවද දන්නේ නැහැ කියලා ආයෙත් ගිහින් බලන්න හිතෙනවා. ඔන්න ඔය වගේ මේ වර්තමාන භවය ඇතුළේ උත්පත්ති භවයයි කර්ම භවයයි අතර දෝලණය වෙනවා. ගොඩාක් ගැඹුරු එකක් ඒක. අපි දැන් එච්චර දුරට තවම යන්නෙත් නැතුව මම මේ කියන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ දැන් සාමාන්‍ය දැනුමක් තියාගන්න. හැබැයි මේ දැනුම හරි වටිනවා. මොකද්ද? ඉපදෙන්න සිද්ධ වුණා. ඇයි ඉපදෙන්න සිද්ධ වුණේ? කර්ම හැදිච්ච නිසා. ඒකට අපි කියනවා මොකද්ද? භවපච්චයා ජාති. එහෙනම් භවය කියන්නේ මොකද්ද පින්වත්නි? විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන එක. භවය කියන්නේ ඒකට. දැන් අපි හිතනවා භවය කියන්නේ ඉපදෙන එකට කියලා. ඉපදෙන එකට ජාතිය කියන්නේ. භවය කියන්නේ එතකොට මොකද්ද? විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන එකට. විපාක පිණිස කර්ම සකස් වුන නිසා භවපච්චය ජාති. ඉපදෙන්න උනා. එතකොට ඇයි අර ඉස්සෙල්ලා අපි කියපු එකත් ඔලුවට ගන්න. මොකද්ද? විඥානීය කියන බීජේ පැලවෙන එක තමයි ඉපදෙනවා කියන එක. එතකොට ඉපදෙනවා කියන්නේ ගර්භාෂයකින් එළියට එනවා කියන එක එහෙම නෙමෙයි. ප්‍රතිසන්දිය පිහිටනවා කියන එක. ඉපදෙනවා කියන්නේ ප්‍රතිසන්දිය පිහිටනවා කියන එක. කර්මයේ කියන ක්ෂේත්‍රයේ ඇතුලේ විඥානීය කියන බීජය තණ්හාවේ ආසේවණින් ඔන්න පැලුණා කියන එක තමයි අම්ම කෙනෙක් Tamanගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා දැනගන්න මට්ටම. එතකොට මේ දැනගන්න මට්ටම ඇතුලේම ප්‍රතිසන්දිය පහළ වෙලා ඉවරයි. ප්‍රතිසන්දිය ගෙනත් දීලා ඉවරයි. ප්‍රතිසන්දිය ගෙනත් දීලා ඉවර නිසා එතකොට එහෙම නැතුව මේ කුසෙන් පහළ වෙන මට්ටම එහෙම නෙමෙයි. මොකද ඕක සමහර අය තෝරනවා භවය කියන්නේ කුසේ පිළිසිඳ ගන්න එක, ජාතිය කියන්නේ ඉපදෙන එක කියලා. කුසෙන් එළියට එන එක කියලා. ඒක නෙමෙයි. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙන එක නිසා භවපච්චය ජාති ඉපදෙන්න වෙලා මට. එතකොට ජාතිය ඉතින් ඉපදෙන්න වෙච්ච එක හොඳයි කියලා ඕගොල්ලෝ හිතුවට ඉපදෙන්නේ මෙහි විතරක් නෙමෙයි. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. අණ්ඩජ, චලාබුජ, සංසේදජ, ඕපපාති කියලා ඉපදෙන තැන් තියෙනවා. බිත්තරවල ඇතුලේ උපදින්න වෙනවා. ගර්භාෂයක් ඇතුලේ උපදින්න වෙනවා. කුණු ගොඩවල් වල උපදින්න වෙනවා. ඕපපාතිකව දෙවිවරු අතර, പ്രേත ලෝකේ, නිරේ නිරසත්වයන් අතර ඕපපාතික උපදින්න වෙනවා. බටහිර ලෝකේ නම් ඕපපාතික ජීවීන් පිළිගන්නේ නැහැ. නමුත් ධර්මයේ ඇතුලේදී ඒක අපි බරපතල විදියට පිළිගන්නවා. එතකොට ඔහොම ඉපදේ විවිධත්වයක් තියෙන නිසා තමයි අපි මේක අවබෝධ කරගන්න ඕන. මොකද අපි ආයෙත් මැරිලා මෙහෙට එනවා නම් අපි මෙච්චර හරියක් කරන්න ඕනත් නැහැ පින්වත්නි. මොකද විඳව හරි මනුස්ස ලෝකේ කැරකෙන්න අපි කැමති. අන්තිම දුකක් විඳව හරි මනුස්ස ලෝකේ ආයෙ කැරකි ඉන්න කැමති. නමුත් අපිට තියෙන අවදානම තමයි ජාතිය කියනකොට ජාතිය කියන්නේ මනුස්ස ලෝකයේ ඇතුළේම නෙමෙයි. හැබැයි මේ ජාතිය පදනම් කරගෙන ජරා මරණ දුක හැදෙනවා. භවපච්චයා ජාති. භවය නිසා ජාතිය පිහිටනවා. සමහර විට මේ වෙලාවේ ඕගොල්ලන්ගේ භවය තියෙන්නේ gedara බල්ලගේ බලු කූඩුවේ ඉන්න බල්ලා ගැන නම් ප්‍රතිසන්දිය බල්ලගෙම කුසේ වෙන්නත් පුළුවන්. ඇයි? භවපච්චයා ජාති අපි කියන්නේ. විපාක පිණිස කර්ම සකස් වෙන ගතියට අනුව ප්‍රතිසන්දිය ගෙනත් දෙනවා. ඒ නිසා ওই බල්ලෝ එහෙම හදන ගොඩාක් නෝනලා ඒ බල්ලොන්ගෙම කුසේ උපදින මට්ටමක් තියෙනවා. ඒක මේ කවුරුවත් අපිත් එක්ක අමනාප වෙන්න එපා. මාළු ටැංකි හදන සමහර පැවිද්දෝ පවා මාළුන්ගෙම බිත්තරයක් ඇතුලේ උපදින්න තරම් අවදානමක් තියෙනවා. ඒක පටිච්චසමුපාදේ ගැඹුරින්ම බලනකොට තමයි තේරෙන්නේ දෙවියනේ මෙච්චර අවදානමක් ඇතුලේද මම මේ ඉන්නේ කියලා. මොකද සමහර පන්සල් ඉන්නවා විශාල බල්ලෝ ප්‍රමාණයක් හදනවා. ඒ ස්වාමීන් වහන්සේලා ජරා මරණ දුක ඉවර කරගන්න ඇවිල්ලා බලුපෙටව හද ඉන්නවා. ඒ කියන්නේ දැන් අපේ කරුණාව එතන නෙමෙයි තියෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ අම්මා තාත්තා වගේ සමීප බැඳීම පව අත්හැරලා දාලා. ඒක අත්හැරලා දාලා ඇවිල්ලා භික්ෂුවක් බල්ලෙක් එක්ක බැඳෙන එක පුදුම අවදානමක්. මන් දන්න මේ ගම්පල පැත්තේ පන්සලක් තියෙනවා. ඒ පන්සලේ පින්වත්නි බල්ලෝ 25ක් විතර ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේට බල්ලොන්ට කණ්ඩ දෙන එකට වඩා වෙන මොකක්වත් නැහැ.
ඒතර කෙනෙක් කියන්න පුළුවන් බල්ලොන්ඩ කණ්ඩ දෙන එක මොන තරම් හොඳ දෙයක්ද? හැබැයි පටිච්ච සමුපාදයේ දකින්න පින්වත්නි ඇඟ හිරි කඩු පිපිලා යනවා. මොකද්ද මම මේ කර කර ඉන්නේ? මම පුදුම අවදානමක නේද ඉන්නේ කියලා. පටිච්ච සමුපාදය දන්නේ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. පටිච්ච සමුපාදය දන්නේ නැති කෙනෙක් නිකන් එයාට අභියෝග කරන්නත් පුළුවන්. මොකද්ද ඕගොල්ලන්ගේ ධර්මයේ තියෙන කරුණාව කියලා. පින්වත්නි අපේ කරුණාව එතන නෙමෙයි තියෙන්නේ. අපේ කරුණාව තියෙන්නේ සසර දුක නම් කොහෙවත් එපා. කොත්තනකවත් සංසාරේ නම් එපා. පුතේ ඔයත් ඇවිල්ලා භව සංස්කාර වලට අනුව ඔයත් ඉපදිලා මාත් ඉපදිලා අපි දෙන්නම සංසාරේ ඉන්නේ. ඔයත් නිවෙන්න මාත් නිවෙන්නම් කියන තැනක අපේ කරුණාව තියෙන්නේ. අපිට එහෙම කරුණාවක් නැහැ. අපිට තියෙන්නේ දරුවා ගැන පින්වත්නි පුදුම විදිහේ රාගයක්. ඒකට හේතුවම පටිච්චසමුපාදය දන්නේ නැතිකම. එතකොට විපාක පිණිස කර්ම සකස් වෙන්නේ ඇයි? හැම වෙලාවෙම අපි ප්‍රශ්න කරනවා ධර්මී. එක තැනකවත් නවතින්න එපා පින්වත්නි, හැම වෙලාවකම ප්‍රශ්න කරන්න. එහෙමනම් හාඳුරනේ මෙහෙම වෙන්නේ කොහොමද කියලා හැම වෙලාවකම අහන්න. මේ පටිච්චසමුපාදයෙන් බලන එක තැනකවත් හිර වෙන්නේ නැහැ. කාටවත් මේක එහෙම නෙමෙයි කියලා අභියෝග කරන්න බෑ. මේ බටහිර විද්‍යාව මීට වඩා කොච්චර දියුණුණත් බෑ. ඇයි? ඒගොල්ලොන්ට භවය කියන්නේ මොකද්ද කියලා හොයාගන්නත් බෑ. සම්පූර්ණයෙන් අතීන්ද්‍රිය ඥානයක් පදනම් කරගෙනම ගොඩනගා ගන්න ඕන එක. බටහිර විද්‍යාව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ මත ගොඩනගෙන්නේ. සම්පූර්ණයෙන් බටහිර විද්‍යාව දුවන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ මත. මේ ඔක්කොම අතීන්ද්‍රිය ඥාන වලින් උපදවා ගන්න අතීන්ද්‍රිය ඥාන දර්ශනයක් ඇතුලේ කතා කරන්න පුළුවන් ඒවා නිසා ඒගොල්ලෝ අමාරු වැටෙනවා. එතකොට එහෙනම් භවය කියන්නේ මොකද්ද පින්වත්නි? විපාක පිණිස කර්ම සකස් වෙන එක. ඇයි විපාක පිණිස කර්ම සකස් වෙන්නේ කියලා අහන්න ඕන දැන් හැම වෙලාවෙම. දැන් ඔයගොල්ලෝ දන්නවා විපාක පිණිස කර්ම සකස් වුණොත් මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. ඇයි? විපාක පිණිස කර්ම සකස් වුණොත් භවපච්චය ජාති. කොහේ හරි ඉපදෙන්න වෙනවා. ඒතර ඉපදෙන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. මනුස්ස ලෝකෙම නෙමෙයි. ඒ කියන්නේ මේ ප්‍රතිසන්දිය ගැන කතා කරද්දී අපි එකම ස්වභාවයක් නෙමෙයි. ඒක විවිධත්වයක් තියෙනවා. ඒකත්ත කාය ඒකත්ත සංඤී, නානත්ත කාය නානත්ත සංඤී, නානත්ත කාය ඒකත්ත සංඤී, ඒකත්ත කායේ නානත්ත සංඤී, සුබකින්නක ඔය විදියට මේ ඉපදින තල විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ මනුස්ස ලෝකයේ කියන්නේ නානත්ත කායේ නානත්ත සංඤී. කාය නානත්වය සහ සංඥා නානත්වයක් තියෙන තැන. ඒතකොට මේක එකම තැන නෙමෙයි. මේක එකම තැන නෙමෙයි. මේක මේ ළඟ සමහර මිනිස්සු දන්නවා මේක එකම තැන කියලා. එකම තැන නෙමෙයි. එතකොට මේ උපදින්න සිද්ධ වෙච්ච නිසා මොකද? ඉපදීමට සාපේක්ෂව ජරා මරණ දුක. භව ජාතිපච්චය ජරා මරණ. හරි දැන් උන ආයෙත් උඩට බලන්න. ඔන්න ඔහොමයි බලන්නේ පටිච්චසමුපාදේ. ආයෙත් බලනවා ඇයි ඉපදුනේ? ඉපදිච්ච නිසා විඳවන්න වෙලා ඉපදුනේ ඇයි? විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඇයි විපාක පිණිස කර්ම සකස් වුනේ? මොකක් නිසාද? පින්වත්නි කොත්තනක හරි ඕගොල්ලොන්ට සිතින් කයෙන් වචනයෙන් වැඩ කරන්න උනා නම් ඇයි එහෙම වැඩ කරන්න උනේ? වැඩ කරන්න උනේ උපාදාන පච්චයා භවෝ. භවයේ හැදුනේ උපාදානයේ නිසාමයි. බැඳිච්ච නිසා ඕගොල්ලොන්ට තේරෙන වචනෙන් කියනවනම් ඊට වඩා ගැඹුරක් තියෙනවා. නමුත් ඕගොල්ලොන්ට දැන් මේ කියන්නේ මේ සරලව කියන්නේ කියලා නෙමෙයි. උපාදානයේ නිසාමයි බැඳිලා තියෙන්නේ. පින්වත්නි ඕගොල්ලොන්ගේ හිත බැඳිච්ච නැති තැන්වල කවදාවත් ඕගොල්ලෝ වැඩ කරාද? වැඩ කළේ නැහැ. සිතින් කයෙන් වචනයෙන් වැඩ කළා නම්, සිතින් සැලසුම් කරා නම්, කයෙන් වැඩ කරා නම්, වචනයෙන් කතා කළා නම් පින්වත්නි ඒ බැඳිච්ච නිසාමයි. බැඳුනේ නැති ඒවා පින්වත්නි අපට එතනම අතහැරිලා යනවා. එතනම අතහැරිලා යනවා. දැක්ක නිසාම නෙමෙයි. දකින්න දේවල් කොච්චර තියෙනවද පින්වත්නි අපට අතහැරිච්ච. අපි ඒවා වෙනුවෙන් මොකුත් වැඩ කරන්නේ මේ පාරේ එනකොට ලයිට් කණු අපට පේනවා. ඒවා ගෙදර ගිහින් තියාගන්න හිතෙනවද? හිතෙන්නේ නැහැ. ඇයි? පේන්නේ නැද්ද? පේන මට්ටම එනවා බැඳින්නේ නැහැ. බැඳුනේ නැති වුණාම ඒ ලයිට් කණු කැඩුනත් එකයි, බිඳුනත් එකයි, තිබ්බත් එකයි, නැතත් එකයි අපිට කිසි වගේ වගක් නැහැ. එහෙනම් මතක තියාගන්න උපාදාන පච්චයා භව බැඳිච්ච නිසාමයි කර්ම හැදෙන්නේ. බැඳිච්ච. එතකොට දැන් අපි උත්සාහ කරන්නේ වර්තමානයේ කෙලෙස් කඩන්න. අන්න බැඳීම තමයි කෙලෙස්. එතකොට බැඳිච්ච නිසා විපාක පිණිස කර්ම, විපාක පිණිස කර්ම හැදිච්ච නිසා ඉපදෙන්න වෙනවා, ඉපදිච්ච නිසා ජරා මරණ දුක. ඔන්න දැන් ජරා මරණ දුක ඇති උනේ ඉපදිච්ච නිසා, ඉපදෙන්න සිද්ධ උනේ විපාක පිණිස කර්ම හැදිච්ච නිසා, විපාක පිණිස කර්ම සකස් වෙන්නේ උපාදානයේ නිසා. උපාදාන කියන්නේ බැඳිච්ච නිසා. ඇයි බැඳෙන්නේ? ඔන්න ආයෙත් පිටිපස්සට බලනවා. ඇයි බැඳෙන්නේ? නිකම් බැඳෙනවා කියන එක කවුරුවත් කරපු එකක් නෙමෙයිනේ. ඇයි මම බැඳෙන්නේ? කවුරුහරි උගන්වලාද? පුතේ ඔයා මේවට බැඳෙන්න ඕන, මේවට බැඳෙන්න එපා. එහෙම උගන්වන්න දෙයක් නැහැ. මේ උපන් සත්වයාගේ ස්වභාවයෙන්ම මේ විදියට හිත හැදිලා තියෙන්නේ. ඇයි උපාදානය ඇති වුනේ? මොකක් නිසාද? තණ්හා පච්චයා උපාදානං. හිතේ තණ්හාව ඇති වුණොත් තමයි බැඳෙන්නේ. තණ්හාවයි බැඳීමයි අතර අන්තර් කාලය කොච්චරද දන්නවද? චිත්තක්ෂණයයි. තණ්හාව ඇති වෙලා දැන් පැයකට කලින් මට තණ්හාව ඇති වුණා. ඒකයි හාඳුරුනේ මේ බැඳුනේ. එහෙම නෙමෙයි.
තණ්හාව ඇති වෙච්ච තැනකම පින්වත්නි නන්දි සමුදයා තදූපදානං නන්දිය ඇති වෙච්ච එකමයි උපාදානය. චිත්තක්ෂණය ඒක කාල නිර්ණය කරන්නත් බෑ. චිත්තක්ෂණය පින්වත්නි මේ උපාදානයේ හේතු වෙනවා මේ තණ්හාව හේතු වෙනවා භවයට තණ්හා උපාදානයට හේතු වෙලා තණ්හාව එතනම නිරුද්ධ වෙලා යනවා භවයේ චිත්තක්ෂණයකින් උපාදානී චිත්තක්ෂණයකින් භවයට හේතු වෙනවා උපාදානී නිරුද්ධ වෙනවා වේගෙන් වෙනවා මේ දැකීම මාත්‍රයක් ඇතුලේ මේක වෙන ක්‍රියාවලිය දකින්න එක තමයි ඒකට අපි කියනවා ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදේ කියලා. ඉද්ද ප්‍රත්‍ය ණය ක්‍රමය කියලා. ඒ කියන්නේ මේ වෙලාවෙම මේ ටික ඔක්කොම වෙන්නේ කොහොමද කියලා. ඒකට තියුණු සිහියක් ඕන, දියුණු ප්‍රඥාවක් ඕන. ඒක දැක්ක ගමන් පින්වත්නි ලෝකය ගැන අනබ්බි රතියක් උපදින්නේ. ලෝකය ගැන පිළිකුලක් උපදින්නේ. මේ ලෝකේ එකම සමவாயකින් පේන්න පටන් ගන්නවා. මිබ්බඳු ලෝකයක් නම් ඕනම නෑ. ඇතුළාන්තයෙන් එනවා පින්වත්නි. අනබ්බි රතියක් කියන ඒක හරි ඉදප්පච්චේතා පටිච්චසමුපාදයෙන් තමයි ඒක එන්නේ. ඒකට එන්න බෑ මේක දන්නේ නැතුව. මේ කතාව දන්නේ නැතුව ඒකට එන්න බෑ. එතකොට දැන් අපිට මේ කාලය ඉවර නිසා වේගින් මම කියනවා. එතකොට උපාදානයේ ඇති වුණේ තණ්හාව නිසා. තණ්හාව කියන්නේ මොකද්ද? අපිට අර රූප දකින්න මට්ටම තුල අපිට දැන් සාමාන්‍ය අපි විවහාර කරන තණ්හාව. අපි එහෙම ගමුකෝ. අපි නිකන් තණ්හා කරනවා කියලා කියන්නේ. ඒක. එතකොට මේ තණ්හා කරාට පස්සේ ඒකට බැඳෙනවා අපේ හිත. ඒ ස්වභාවයක්. තණ්හාවෙත් තියෙනවා පින්වත්නි අතිරේක ඵල. මොනවද? තණ්හා ඒකට කියනවා තණ්හාවේ අතිරේක ඵල 9ක් තියෙනවා. බලන්න මේ බුදු කෙනෙකුගේ විශ්ලේෂණය නිකන් කාටවත් මිනිහෙකුට මෙහෙම එකක් කියන්න පුළුවන්ද කියලා බලන්නකෝ. දැන් බුදුරජාණන් වහන්සේ මතකන තණ්හාපච්චය පරිේෂණ මහන්නේ තණ්හාව නිසා පරිේෂණ කරනවා කියනවා. පරිේෂණ පටිච්ච ලාභ හොයනකොට ලැබෙනවා කියනවා. ලාභම් පටිච්ච විනිච්ඡෝ ලැබුණාම විනිශ්චය කරනවා කියනවා හිත. විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ විනිශ්චය නිසා චන්දරාගය උපදිනවා කියනවා හිතේ. එතකොට මේකට කියන්නේ නව තණ්හා මූල ධර්ම කියලා. එතකොට මෙහෙම එකක් පින්වත්නි මොන්න කෙනාටද මේක ඉතින් අද 2600කට එහා පැත්තේදී අපි සරණ ගියේ බුදුරජාණන්සේ වදාලානේ පින්වත්නි. ඒ අනික මේක අදටත් වළංගුයිනේ. මේක කාටවත් නෑ හාඳුරන්නේ තණ්හාව ළඟට පරිේශණේ නෙමෙයි ඉන්නේ තණ්හාව ළඟට මෙන්න මේක එන්නේ කියලා කාටවත් කියන්න බෑනේ පින්වත්නි. නව තණ්හා මූල ධර්ම ඕක නෙමෙයි මෙන්න මේ මූල ධර්ම ටිකයි උතන්ද ගලපන්න ඕන කියලා කාටද කියන්න පුළුවන්? අපි සතුටු වෙන්න ඕන මේ බඳු ශාස්ත්‍රූවරයෙක් සරණ ගියපු එකට. අපි සතුටු වෙන්න ඕන මේ පිළිම දිහා බලලා නෙමෙයි. අපි තථාගතයන් වහන්සේගේ අවබෝධයටමයි සද්ධාව හදා ගන්න ඕන. ඒකට අපි කියනවා සද්ධාති තථාගතස්ස බෝධි. අවබෝධ මේක බුදුරජාණන්ගේ අවබෝධය මේ අපි කියන්නේ මේ අපේ එකක් නෙමෙයි. මේකටමයි පහදින්න ඕන. ඊට පස්සේ බලන්න පින්වත්නි තණ්හාව නිසා උපාදානය. උපාදාන නිසා කර්ම හැදෙන එක. කර්ම හැදිච්ච නිසා ඉපදෙන්න වෙච්ච එක. ඉපදිච්ච නිසා ජරා මරණ දුක. ඕන දැන් ආයෙත් කියනවා ජරා මරණ දුකට හේතුව ඉපදීම. ඉපදීමට හේතුව විපාක පිණිස කර්ම හැදිච්ච එක. විපාක පිණිස කර්ම හැදෙන්න හේතුව තමයි බැඳිච්ච එක. උපාදානිය. බැඳින්න හේතුව තමයි තණ්හාව ඇති වෙච්ච එක. තණ්හාව ඇති වුණාම බැඳෙනවා. තණ්හාවට හේතුව මොකද? ආයෙත් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. තණ්හාවට හේතුව තමයි පින්වත්නි වේදනාපච්චය තණ්හා. විඳින ඒවට තණ්හාව ඇති වෙනවා. විඳින්න නැති ඒවට තණ්හාව ඇති වෙන්නේ නැහැ. මේ වෙලාවේ ඇමරිකාවේ යන සින්දුවකට අපිට මෙහි තණ්හාව උපදින්නේ නැහැ. ඇයි? ඒ සින්දුව අපි විඳලා නැහැ. එහෙනම් වේදනාපච්චය තණ්හා විඳින්න තණ්හාව උපදිනවා. හැබැයි විඳින්න ලෝකයට තණ්හා කළාට පින්වත්නි ඉදප්පච්චේතා පටිච්ච සමුපාදේ අපි තේරුම් ගන්නේ වේදනාවටම තණ්හා කරනවා. එච්චර. මට ඇති වෙච්ච වේදනාවටයි මම තණ්හා කරන්නේ. ඒලී ලෝකෙට නෙමෙයි මම මගේ හිතටම මම තණ්හාව හදාගන්න. ඒ කියන්නේ මගේ හිතේ ඇති වෙන සුඛාස්වාදයට මම තණ්හා කරනවා. සුඛාස්වාදයට තණ්හා කරන නිසා එළී රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නඩත්තු කරන්න වෙලා. අන්න එහෙම ගැඹුරකුත් තියෙන. නමුත් පින්වත්නි විඳින ඒවට තණ්හා කරනවා. විඳලා නැත්තම් පින්වත්නි ඇමරිකාවේ ලස්සන කාන්තාවක් ඉන්නවා කියලා පුරුෂයෙකුට ඒ කාන්තාව ගැන තණ්හාවක් උපදින්නේ නැහැ. එයා ගැන අහලා නැත්තම්, එයා දැකලා නැත්තම්, එයා ගැන හිතිලාවක් නැත්තම් අපිට තණ්හාවක් උපදින්නේ නැහැ. ඔකට අපි කියනවා වේදනාපච්චය තණ්හා. ඇයි මට විඳින්න වෙන්නේ? මොකක් නිසාද විඳින්න වෙන්නේ? පස්සපච්චය වේදනා. ස්පර්ශ වෙච්ච ඒවා විතරයි විඳින්න පුළුවන්. ස්පර්ශය කියන්නේ මොකද්ද? තින්නම් සංගතිපසු කාරණා තුනක් එකතු වෙන එකට අපි ස්පර්ශය කියනවා. කාරණා තුනක් එකතු වෙලා නැත්නම් ස්පර්ශය නෑ. ස්පර්ශය නැත්නම් විඳින්න බෑ. දැන් මේ වෙලාවේ මේ ධර්ම කතාව ඔයගොල්ලන්ට විඳින්න පුළුවන්. විඳින්න පුළුවන් ඇහෙන මට්ටම આવුත් විතරයි. කන තියෙන නිසා නෙමෙයි. ශබ්ද ඇහෙන නිසාම නෙමෙයි. ස්පර්ශය නිසා. ස්පර්ශය කියන්නේ මොකද? කාරණා තුනක් එකතු වෙන එක. ඒ කියන්නේ කාරණා තුන එකතු මොකද? බාහිර ආයතනෙ තියෙන්නත් ඕන, අභ්‍යන්තර ආයතනෙ තියෙන්නත් ඕන, විඥානීය මානසිකාර ප්‍රත්‍යයෙන් පහළ වෙලා තියෙන්නත් ඕන. කාරණා තුනක් එකතු වුණොත් විතරයි විඳින්න පුළුවන්.
ඒකට අපි කියනවා මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා චක්කුංච පටිච්චාවුසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසයි රූපයයි චක්කු විඥානයයි නිසා තින්නම් සංගති පස්සෝ. ඔය තුන එකතු වීම ස්පර්ශේ පස්සපච්චය වේදනා. ස්පර්ශේ නිසා විඳිනවා යං වේදේති තං සංජානාති. විඳිනකොට අඳුන ගන්නවා අඳුනාගත්තම සංජානාති තං විතක්කේති. සංජානනයේ නිසා හිතින් විතර්ක කරනවා විතක්කේති තං පපංචේති. විතර්කේ නිසා ප්‍රපංච හදනවා. අන්නෝම කතාවකුත් කියනවා. ඉතින් ඒක මදුපිණ්ඩික සූත්‍රය ඉතා මී පිඬක් වගේ රහයි කියලා ඒ දේශනාව අන්තිමට කියන. ඒ කියන්නේ මදුපිණ්ඩික කියන්නේ. ඒ කියන්නේ බලාගෙන ඉති කෙලස් කැඩිලා යනවනේ. බලාගෙන ඉති ලෝකේ අල්ලගෙන ඉන්න එක අතෑරිලා යනවනේ. වෙන්න ක්‍රමයක් නෑ. පින්වත්නි බලන්න ස්පර්ශය නිසා විඳිනවා. පස්සපච්චය වේදනා. ස්පර්ශ වෙනවා කියන්නේ පේන මට්ටම එනවා. පේන මට්ටම එනවා. පේන මට්ටම ඉන්නේ කොහොමද? ඇස් ඇරිලා තියෙන එකද? නෑනේ පින්වත්නි. ඇස් ඇරිලා තිබ්බට පේන්නේ නෑ. ඇස ඉදිරියට ඇසට පේන්නේ ඇත්තටම. ඇසට වෙන්නේ බටහිර ලෝකේ නම් ඇසටත් පේනවා කියලා කියනවා. ඊට පස්සේ ඒක ස්නායු ක්‍රියාකාරීත්වයේ මෙහෙම ඔම ලොකු කතාවකුත් කියනවා. ඔන්න ඒක කියන්නත් පුළුවන්. දැන් සමහර අය කියන්න පුළුවන් නේ ඒකත් දන්නේ නැතුව තමයි ඔබ වහන්සේලා ඔක් කියන්නේ කියලා. ඒක ඔබටත් වඩා හොඳට කියන්න පුළුවන්. ඒක මේ කියන්නේ මේකේ කොහොමද ඇසේ ක්‍රියාකාරීත්වය තුල සිද්ධ වෙන්නේ කියලා ඒකත් කියන්න පුළුවන් ඕන. එතකොට දැන් ඔයගොල්ලෝ ඒක දන්නවා නම් මේකත් එක්ක ගලපලත් බලන්න. ඇසට පේන්නේ ධර්මී කියන්නේ ඇස ඉදිරියට ඇසේ පතිත ඇසෙත් නෙමෙයි පේන්නේ. ඇත්තටම මේ කළු ඉංග්‍රියාව මැද තියෙනවා චක්කු ප්‍රසාදේ කියලා එකක්. ඔය චක්කු ප්‍රසාදයේ ඒක චක්කු ප්‍රසාදේට අයිති කොටස පින්වත්නි මුං ඇටයක් විතර පොඩි. ඒක ඇතුලේ උපයක් පවතිනවා. ඒකට ප්‍රසාදේ කියලා කියනවා. ඒ චක්කු ප්‍රසාදේ මත වර්ණ සටහන විතරක් පතිත වෙනවා. වර්ණ සටහන විතරයි පතිත වෙන්නේ. වර්ණ සටහන පතිත වෙනකොට චක්කු විඥානයේ පහළ වීම නිසා හිතේ සංඥා තියෙනකොට ඒ සංඥා වලට අනුව අර වර්ණ සටහන ගලපලා බලනවා හිත. ගලපලා බලනකොට මගේ දරුවා නේද කියලා අඳුන ගන්න පුළුවන්. ඇස මත පතිත වෙන්නේ වර්ණ සටහන විතරයි. චක්කු ප්‍රසාදේ මත පතිත වෙන්නේ. වර්ණ සටහන පතිත වෙනකොට ඇතුලේ සංඥා කලින්ම දාලා තියෙන්න ඕන. දාපු නැති සංඥා තේරෙන්නෙත් නැහැ. දාලා නැති සංඥා තේරෙන්නේ නැහැ. ඒකනේ ඕගොල්ලෝ දන්නේ නැති භාෂාවකින් බැන්නට කිසිම හැඟීමක් උපදින්නේ නැති. සද්දේ ඇහෙනවා. සංඥා නැහැ ඇතුලේ. රූප පේන මට්ටම එනවා. නමුත් ඇතුලේ සංඥා ටික නැත්තම් පින්වත්නි ඕගොල්ලන්ට දකින්නේව අඳුර ගන්න බෑ. එහෙනම් මතක තියාගන්න එක දෙයක් මොකද්ද? දකින්න දේවල් කවදාවත් අඳුනන්න බෑ. දකින්න දේවල් කවදාවත් අඳුනගන්න බෑ. එහෙනම් අඳුන ගන්න පුළුවන් මොනවද? දන්නා ඒවා විතරයි. දැන් දන්නා ඒවා විතරමයි අඳුන ගන්න පුළුවන්. තමන්ගේ ඇතුලේ සංඥා ටික නැත්තම් ඇස වර්ණ සටහන ඉදිරියට වර්ණ සටහන චක්කු ප්‍රසාදේ මත පතිත වුණත් චක්කු විඥානේ පහළ වුණත් බෑ. ස්පර්ශ වුණත් අඳුනන්න බෑ. මොකක් හරි හැඟීමක් තියෙන්න පුළුවන්. දැන් පොඩි ළමයෙකුටත් රූප පේනකොට එයාටත් මොනවා හරි සංඥා පහළ වෙනවා. හැබැයි අම්මා කියන සංඥාව වෙන්නේ නෑනේ. අම්මා කියන පොඩි ළමයෙක් මේ ඉපදිලා සතියෙන් විතර අම්මා කියන සංඥාව වෙන්නේ නෑනේ. නමුත් එයාට අම්මා කිරි ටික පොවනකොට මොනවා හරි සංඥා ටිකක් හිත තුල පතිත වෙනවා. හැබැයි අම්මා කියන සංඥාව උපදින්නේ නැහැ. මොකද පොඩි ළමයෙක් ඉපදිච්ච දවසේමයි එයාත් එක්කමයි එයාගේ අම්මත් ඉපදුනේ. එයාට සාපේක්ෂවමයි එයාගේ ලෝකේ උපදින්නේ. පින්වත්නි යම් දවසක අම්මා උපදින්නේ එයා උපදින දවසේමයි. එයාගේ ලෝකේ අම්මා කියලා කෙනෙක් උපදුනේ එයාත් එක්කමයි. පින්වත්නි තමන්ගේ ඇතුලේ සංඥා ටික නැත්තම් අඳුන ගන්න බෑ. දැන් පුංචි ළමයෙකු මොකක් හරි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අම්මා කියන සංඥාව එයාගේ ඇතුලේ පතිත වෙන්නේ නැහැ. ඒකයි අම්මා මලත් එහාට දුක නැත්තේ. එයාගේ ලෝකයේ ඇතුලේ අර සංඥා විපල්ලාස වලට අහුවෙලා නැහැ තවම. සංඥා විපල්ලාස වලට අපි අහුවෙලා ඉන්නවා. ඒ සංඥා විපල්ලාස වලට අහුවෙලා ඉන්නකොට සංඥාව ඇති වෙලා නැති වෙලා යන බව විතරමයි අපි අවබෝධ කරගන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්මය අත්දකින්න කියන්නේ ඒකනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සංඥාව දැක්කට පස්සේ ඒ සංඥාව වෙනදා වගේම ගලනවා. සංඥාව උපාදානෙ වෙන්නේ නැතුව. සංඥාව ආරම්භය කෙලෙස් හැදෙන්නේ නැතුව වෙනදා වගේම සංඥා පහළ වෙනවා. රහත් වෙනකොට අම්මා අඳුන ගන්න බැරි කමක් නැහෙනි. රස අඳුන ගන්න බැරි කමක් නැහැ. හැබැයි අම්මා ආරම්භය කෙලෙස් ගතිය හැදෙන්නේ නැහැ. මොකද අම්මත් අනිත්‍යතාවය ඇතුලේ පේනවා. ඇසත් අනිත්‍යතාවය ඇතුලේ පේනවා. ඇසයි අම්මා දකින්න එක මට්ටම ඇතුලේ වෙච්ච සංඥාවත් අනිත්‍ය වශයෙන් පේනවා. අම්මා පදනම් කරගෙන ඇති වෙන විතර්ක ਵਿਚාරات අනිත්‍ය වශයෙන් පේනවා. අන්තිමටම පින්වත්නි 10 තැනකදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පෙනෙන එක පදනම් කරගෙන බාහිර ලෝකේ බින්දිලා ගියත් එයාට දුක හටගන්නේ. ඒක ටිකක් ගොඩාක් ගැඹුරු කතාවක්. පින්වත්නි දැන් අපිට දේශනාවට අදාළ කාලයත් ඉවර වෙලා තියෙන නිසායි මම මේ කියන්නේ මේකම ඉගෙන ගන්න. මේක ඉගෙනගෙන යනකොට පින්නත් මාසයක් ඉගෙන ගන්න දවස ගානේ
නිකම් පැයක් විතර මේ ගැන උනන්දුවෙන් හොයන්න මාසෙකට පස්සේ බලන්න ඕගොල්ලන්ගේ දැන් ඉන්න මට්ටමට වඩා ඕගොල්ලෝ වෙනස්. වෙනද වගේ කෙලෙස් හිටින්නේ නැහැ. සම්පූර්ණයෙන් කෙලෙස් නිරුද්ධ කරන්න බෑ. ඉතින් අරහත් වෙන්නේ වෙනදට වඩා ඕගොල්ලෝ දියුණුයි. වෙනදට වඩා දියුණුයි. දැන් බලන්න ස්පර්ශ වෙන මට්ටම ඇතුලේ තමයි වේදනාව හටගන්නේ. ස්පර්ශයේ ඇතුලේ වේදනාව හටගන්නේ ස්පර්ශය තුල සංඥා ගලන්න නැත්නම් ඒත් අඳුර ගන්න බෑ. ඒකයි අර මදුපිණ්ඩික සූත්‍රයේ කිව්වේ යම් වේදේති තං සංජානාති. විඳින ඒවා අඳුර ගන්නවා, අඳුන ගන්න ඒවා විඳිනවා. අඳුර ගන්න නැත්නම් විඳින්නත් බෑ. අඳුර ගන්න නැති තැනක විඳින්න බෑ. අඳුරන් නැත්තම් පින්වත්නි කවදාවත් සුඛ වේදනා දුක් වේදනා හටගන්නේ නැහැ. අඳුරන් නැති දේවල් නිසා. එයාගේම දරුවා දැක්කත් මගේ දරුවා කියලා දන්නේ නැත්තම් පින්වත්නි දරුවව විඳින්න බෑ. එහෙනම් ඇසෙන් රූප දකින මට්ටමේ විඳින්න බෑ. දකින මට්ටම තුල ස්පර්ශ වෙලා සංඥා හටගෙන ඒවාට අනුව විතර්ක කර තමයි පින්වත්නි වේදනාව හටගන්නේ. පස්සපච්චය වේද. ඇයි ස්පර්ශ වෙන්නේ? සලායතන පච්චයා පස්සෝ ආයතන මට්ටමින් ඇස ක්‍රියාත්මක වෙන්න ඕන. මේ වෙලාවේ ඕගොල්ලන්ගේ දිව ආයතනයක් මට්ටමින් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. ආයතනයක් වෙන්නේ රස දැනෙන මට්ටමේදී විතරයි. ආයතන හයම හය පැත්තෙන් එකපාර කවදාවත් උපදින්නේ නැහැ. මේ පේන වෙලාවේ ඕගොල්ලන්ට කවදාවත් ඇහෙන්නේ නැහැ. පේන වෙලාවේ ඇස ආයතනයක් වුණාට ඇහෙන වෙලාවේ කන ආයතනයක් වෙනකොට පේන වෙලාවේ ආයතනේ නිරුද්ධයි. වේගෙන් ආයතන නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා. හරියට පරිගණකයක දත්ත කියවනවා වගේ. පරිගණකයක දත්ත කියවනකොට බැලූ බැල්මට ඔක්කොම එකපාර කියවනවා වගේ පේන්නේ. සින්දුවකුත් ඇහෙනවා, තව මොනවා හරි වැඩ ගොඩාක් කරනවා කියලා හිතන්නකෝ කම්පියුටර් එකකින්. ඔක්කොම කළාට පරිගණකයේ එකපාර එකවර දත්ත ඔක්කොම කියවන්නේ නැහැ. පරිගණකයක වේගයෙන් දත්ත කියව අතහරිනවා. ඒ නිසා අපිට නෑ ඉතින් මම මේ වැඩ කරන ගමන්ම සින්දුවත් එක දිගට යනවා වගේ නිකන් හිතෙනවා. බලන්න බුදුරජාණන්ගේ විස්මිත අවබෝධය උන්වහන්සේ කියනවා මහණෙනි ආයතන 6න් ආයතන 2කින්වත් අරමුණු ගන්න බෑ කියනවා එකපාර. ඒ කියන්නේ මේ පේන මට්ටමේ ඇහෙන්නේ නැහැ, ඇහෙන මට්ටමේ පේන්නේ නැහැ. ඒක කෙනෙක් කියයි දැන් ඔබ වහන්සේ දිහා බලාගෙනනේ අපි බනහන්නේ. නෑ පින්වත්නි බලන එක පෙනී නිරුද්ධ වෙනවා. ඇහි නිරුද්ධ වෙනවා. ඒක මේ පේන මට්ටමේදී තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්නකෝ ඕගොල්ලෝ එක දිගට පේනවා කියලා හිතුවට කී වතාවක් අඳුරු වෙවි යනවද කියලා ඇස්පිල්ලම් ගහනකොට. නමුත් ඒ මට්ටමින්වත් අපිට තේරෙන්නේ නෑනේ. දැන් ඇස්පිල්ලම් ගහනකොට නිරන්තරයෙන් කළු වෙවි ආයෙ පේන මට්ටම එනවා. ඒකවත් අපිට හිතෙන්නේ නැහැ. නමුත් අපිට හිතෙන්නේ මේක දිගට පේනවා. ඕකත් නෙමෙයි පෙනීම නිරුද්ධ වෙනවා කියන්නේ. පෙනීම නිරුද්ධ වෙනවා කියන්නේ නාම රූප ධර්ම හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඔහොම වේගෙන් ක්‍රියාවලියක් වෙනවා. කන සම්බන්ධ වෙනවා, ඇස සම්බන්ධ. ඕකට කියනවා නාම රූප පරිච්ඡේදක ඥානය ගැන අපේ දේශනා ටිකක් අහලා බලන්න. දැන් මට මේකට මූලාශ්‍ර විතරයි මේ කියන්න වෙන්නේ. එතකොට දැන් මේ පේන මට්ටම ඇතුලේ එක දිගට පේන්නේ නැහැ, එක දිගට ඇහෙන්නේ නැහැ, ඇහෙන වෙලාවට පේන්නේ නැහැ, පේන වෙලාවට ඇහෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ එකක් තියෙනවා. ඇහෙන වෙලාවට ඉතුරු ඔක්කොම නිරුද්ධයි. පේන වෙලාවට ඇස විතරක් ආයතනයක් වෙනවා, ඉතුරු ඔක්කොම නිරුද්ධයි. දැන් මේ ලාවට ඕගොල්ලෝ දිවෙන් රස දැනෙන්නේ නැහනේ. නිකන් දිව ඉන්ද්‍රියක් විදියට ඔහේ තියෙනවා. දිවට රස දැනෙන මට්ටම ආපු ගමම්ම පින්වත්නි ජීවහා ආයතනයක් බවට පත් වෙනවා. ඉතුරු ඔක්කොම නිරුද්ධයි. සමහර විට බලන්නකො පින්වත්නි බත් පිඟානක් අරගෙන ටීවී එක ඉස්සරහා වාඩි වුණොත් දැක්ක රූප සටහන් ටිකක් මතකයි. අහපු ප්‍රවෘත්ති ටිකක් මතකයි. කාපු කෑමේ රසත් මතකයි. කොච්චර වේගෙන් මේ ක්‍රියාවලිය වෙනවද? ඒක හරියට අර ගිනි පන්දමක් අරගෙන කරකවනකොට ඒ කරකවන වේගයේ වැඩිකමට ඈතින් බැලුවහම නිකන් පෙරහැරි බලන්නකො ඈතින් බලනකොට පේන්නේ රවුමක් වගේ. ඈතින් බලනකොට විතරයි රවුම පේන්නේ. ලං වෙලා බලන්නකො ඒත් නිකන් කරකවන වේගයේ වැඩිකමට රවුමක් වගේ පේනවා. නිකන් රවුම කැඩි කරකිනවා වගේ පේනවා. නතර කළොත් පේනවා නිකම්ම දෙපැත්තෙන් ගිනි බෝල දෙකක් විතරයි. එහෙනම් මතක තියාගන්න මේවා ඇති වෙන නැති වෙන වේගේ වැඩිකමටමයි අපිට එක දිගට වෙනවා වගේ පේන්නේ. ආයතන ටික එක දිගටම වෙනවා වගේ පේන්නේ වේගේ වැඩිකමට. හැබැයි මේ උද්වේගයේ මානසිකව නවත්තලා බැලුවොත් මේක නවත්තන්න බෑ. මේ අවිච්ඡින්නව පහළ වෙන නාම ධර්ම පින්වත්නි පිරිණුවම් පානකම් මෙහෙමයි. පිරිණුවම් පානකම් අවිච්ඡින්නව පවතිනවා. ඒකනේ කියන්නේ රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති කියලා. නාම ධර්ම දිරන්නේ කියලා. අවිච්ඡින්නව පවතිනවා. රූපේ ඉතින් කඩා වැටෙනවා. මේ පරණ සංස්කාර වලට අනුව රූපේ හටගෙන තියෙනවා. සංස්කාර බින්දෙනකොට ඒක බින්දිලා යනවා. ආයෙත් චුතියත් එක්කම ප්‍රතිසන්දිය ගෙනත් දෙනවා. හැබැයි අර චුතියත් එක්ක ප්‍රතිසන්දිය ගෙනත් දෙනකොට භවපච්චයා ජාති. ඒකත් මතක තියාගන්න. ඒක නිරේ වෙන්නත් පුළුවන්. പ്രേත ලෝකෙ වෙන්නත් පුළුවන්.
ගෙදර බල්ලගෙම කුසේ වෙන්නත් පුළුවන්. මාළු ටැංකිය මාළුවගේ බඩේ බිත්තරයක් ඇතුලේ වෙන්නත් පුළුවන්. අන්න එහෙම එකකුත් තියෙනවා. ඉතින් මේ විදිහට මේ බලාගෙන යනකොට ලොකු ගැඹුරකට යන්නේ දැන් අපි. එතකොට දැන් නාම ආයතන හැදෙන්නේ කුමක් නිසාද? උන ආයත පිටිපස්සට බලනවා. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප ධර්මයන් එකතු වීමෙන් ඇස තිබ්බා කියලා රූප පේන්නේ. ඇස සම්බන්ධ වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශේ, මානසිකාරය කියලා නාම ධර්ම ටිකුත් පහළ වෙන්න ඕන. ඇයි මං ඉස්සෙල්ලා කිව්වේ මතක නැද්ද ඔබට? ඇසෙන් රූප පේන මට්ටම ඇතුලේ සංඥා නැත්තම් අඳුන ගන්න බෑ කියලා. වේදනා සංඥා දෙවෙනි එක. විඳින්නත් බෑ සංඥාවත් චේතනා සිතුවිලි කලගන්නත් ඕන. ඇස් අරගෙන නිදාගෙන ඉන්න මිනිහෙකුට රූප පේන්නේ නෑනේ. ඇයි? පින්වත්නි චේතනා පහළ වෙන්නේ නෑ. ඒ නිසා ඇස ඉදිරියට ඇවිල්ලා බැනලා ගියත් කිසි ප්‍රශ්නයක් නෑ. කන ළඟටම කරලා නින්දෙදි බැනලා ගියත් පහුවෙන්ද ආයෙ හිනා වෙලා කතා කරන්න පුළුවන්. ඇයි? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම පහළ වෙලා නෑ කන තිබ්බා. එහෙනම් මේ ආයතන හැදෙන්නේ නාම රූප පත්‍ය සලආයතනන්. රූපේට විතරක් කරන්න පුළුවන් හපංකමක් නෑ පින්වත්නි. නාම ධර්ම ටික පහළ වෙන්න ඕනේ. ඒවා ඔක්කොම හිතට සම්බන්ධයි. වේදනාව සංඥාව චේතනාව ස්පර්ශ මනසිකාර කියලා. නාම රූප ධර්මයයි පහළ වෙන්නේ. විඥාන පත්‍ය නාම රූපං. විඥානයක් තියෙන නිසායි නාම රූප පහළ වෙන්නේ. විඥානේ පිට වුණොත් එහෙම නාම රූප ධර්ම පහළ වෙන්නේ නෑ. මරුණා කියලා විසි කරලා දානවා රූපේට පවතින්නත් බෑ. නාම ධර්ම වලින් තොරව රූපේටත් බෑ. රූපේට නාම වලින් තොරවත් බෑ. අඤ්ඤමඤ්ඤ වශයෙන් ওই දෙකේ යැපෙන්න ඕන. නිකන් ඒක එකට හිටවපු ධර්මිත දෙකක් වගේ. රූපේ කඩා වැටුනොත් නාම ධර්ම වැටෙනවා. නාම ධර්ම නැත්තම් රූපේ කඩා වැටෙනවා. ඒක නිකන් එකට එක මිටියක් එක ධර්මිතයන් නිසා අනිත් ධර්මිතය යැපෙනවා වගේ. එතකොට එහෙනම් නාම රූප ධර්මයන්ම පහළ වෙන්නේ නැතුව ආයතන නැහැ. ආයතන නැත්තම් ස්පර්ශ නැහැ. ස්පර්ශ නැත්තම් විඳින්න බෑ. විඳින්න නැත්තම් තණ්හාවක් උපදින්නේ නැහැ. තණ්හාව නැත්තම් බැඳින්නේ නැහැ. බැඳින්න නැත්තම් කර්ම හැදෙන්නේ නැහැ. කර්ම නැත්තම් උපදින්නේ නැහැ. උපදින්න නැත්තම් ජරා මරණ නැහැ. ඕන දැන් ආයෙත් උඩට බලාගෙන යන්න. උඩට බලාගෙන යනකොට අපිට දැන් අපි එක තැනක තේරෙනවා එක තැනක් තියෙනවා මොකද්ද? විඥාන ප්‍රත්‍යයෙන් ඇයි විඥානේ පිහිටන්නේ? අම්මට ඕන විදියටද? තාත්තට ඕන විදියටද? දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ අපි අමාරුවෙන් ඔයාව හදාගත්තේ කියලා කියන්න පුළුවන්. අම්මා තාත්තා අමාරුවෙන් මෙහි ඉපදුනන් පස්සේ හදාගන්න ඇති. සම්භවයට උදව් කළා තමයි. ඇත්ත. පින්වත්නි අම්මට තාත්තට ඕන විදිහට විඥානේ පිහිටන්නේ නැහැ. පිරිමි ළමයෙක් බලාපොරොත්තු වෙන අම්මා කෙනෙකුට ගෑනු ළමයිම හම්බ වෙනවා. මන් දන්න එක මහත්තයෙක් ඉන්නවා එයා පිරිමි දරුවෙක් හදාගන්න කියලා ගෑනු ළමයි 7 දෙනෙක් එයාට ලැබුණා. ඊට පස්සේ ගෑනු ළමයිම 7 දෙනෙක්. එහෙනම් මතක තියාගන්න විඥානීය පිහිටන්නේ අම්මලා තාත්තලාට ඕන විදියට නෙවෙයි. හැබැයි උතනදී ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකුත් කියන්න පුළුවන්. මේ ඥානමය සාධක කියන්න පුළුවන්. ඊට පස්සේ විඥානීය පිහිටන් නැති වෙන්න ගර්භාෂයේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කියන්න පුළුවන්. වෛද්‍යවරයෙක් ගර්භාෂ බිත්තිවල ප්‍රශ්න තියෙනවා කියලා කියන්න පුළුවන්. ගොඩාක් බටහිර විද්‍යාවේ හේතු කියන්න පුළුවන්. කමක් නැහැ මේ හේතු ඔක්කොමත් හරි කියමුකෝ. ඒ හේතු ඔක්කොම නිවැරදි වෙච්ච මිනිසුන්ට ළමයි හම්බෙන්නේ නැතුව නැද්ද? ජීව විද්‍යාත්මක කිසිම වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. හරි දියුණු තාක්ෂණයක් එක්කනේ අපි හැප්පෙන්නේ. ඒ තාක්ෂණයේ කිසිම අඩුපහඩුවක් නැති තාක්ෂණිකව කිසිම තාක්ෂණිය ඔස්සේ හොයා බලද්දී විද්‍යාත්මක ප්‍රවේශයන් හරහා හොයා බලද්දී ඒ අම්මගේ කිසි ප්‍රශ්නිකුත් නැහැ. තාත්තගේ කිසි ප්‍රශ්නිකුත් නැහැ. එහෙම අම්මලාට අංග විකල ළමයි උපදිනව දැකලා නැද්ද? කිසිම දැන් කියන්නකෝ පුළුවන් නම් ඇයි මෙහෙම මෙච්චර නිරෝගිමත් අම්මා කෙනෙකුට ඇයි අංග විකල ළමයෙක් පහළුනේ? විසඳන්න බෑ. ඒකට හේතුව ධර්මයේ ඇතුලේ විතරමයි කතා වෙන්න පුළුවන්. මේක මේ ධර්මයේ සම්බන්ධ මාන්නයකින් එහෙම නෙමෙයි කියන්නේ. අපිට කිසි අදහසක් නැහැ ඕවා ගැන. විඥානීය පිහිටන්නේ මොකක් නිසාද? සංඛාර පත්‍ය විඥානම්. සංස්කාර වලට අනුවයි විඥානේ පිහිටන්නේ. අම්මා තාත්තට ඕන විදියට විඥානේ පිහිටන්නේ නැහැ. ඕක ගැන පින්වත්නි මම නිකම්මත් නෙමෙයි කැලණිය විශ්වවිද්‍යාලයේ මගේ තියෙනවා මේ කලලය සම්බන්ධ මම කරපු පර්යේෂණයකුත් තියෙනවා. විශ්වවිද්‍යාලේ මේ ඒක මූලික පර්යේෂණාත්මක පර්යේෂණ ගැටලුව තමයි මොකක්ද ඒවා ගැන මට දැන් කිසි උවමනාවක් නැහැ. ඒ නිසා මම ඒවා පෙළලවත් බලන්නේ නැහැ. එකක් තියෙනවා මේ කලලය විනාශ කිරීම ප්‍රාණඝාතයක්ද කියන එක ඇතුලේ කරපු පර්යේෂණයක්. ඒ කියන්නේ ගබ්සාව ප්‍රාණඝාතයක්ද කියන එක ඇතුලේ බුදුරජාණන්සේගේ කියවීම ඔස්සේ කරපු පර්යේෂණයක් තියෙනවා.
එතකොට දැන් ඒකක් කිව්වේ මොකක්වත් එක මාන්නයකටවත් නෙමෙයි. මම ඒක කිව්වේ සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝකෙවත් නැතුව වෙන්නම බුදුදහමේ කතාවක් ඇතුළට බහැලා මේක කතා කරනවා කියලා. පින්වත්නි සංස්කාර ප්‍රත්‍යයෙන්මයි විඥානයක් බහින්නේ. ඒකයි අම්මට ඕන විදියට තාත්තට ඕන විදියට විඥානෙ පිහිටන්නේ නැත්තේ. සංකාර පච්චයා විඥානං. සංස්කාර වලට අනුවමයි විඥානෙ පිහිටන්නේ. සංස්කාර වලට සාපේක්ෂවමයි විඥානෙ බැහැර වෙන්නේ. ඒක මහා නිදාන සූත්‍රයේ තියෙනවා විඥානයක් ඒ කියන්නේ කලලේ වැඩෙන්න සංස්කාර ප්‍රත්‍යයෙන් බැහැගත්ත විඥානය අවශ්‍යයි ප්‍රවෘත්තියටයි විපාකයට දෙකටම අවශ්‍යයි. ප්‍රවෘත්ති කියන්නේ පැවැත්මටත් සංස්කාරවල හැඩේ බලපාන්නේ විඥානයේ ගැප් ගැනීමේදී අම්මා කෙනෙකුට විඥානෙ පිහිටන්න බලපාන්නේත් කර්මය. සංස්කාර. සංකාර පත්‍ය විඥාන. සංස්කාර වලට හැඩයට අනුව විඥානෙ බැහැර වෙන්නත් පුළුවන්. ඒකයි ටික කාලයක් කලලේ වැඩිගෙන ඇවිල්ලා ඒ කලලය සම්පූර්ණයෙන් ශරීරයෙන් පිට වෙලා යන්නේ. ඇබෝෂන් වෙනවා කියලා අපි කියන්නේ. පිට වෙන්නේ ඇයි? සංස්කාර වලට අනුව තමයි විඥානේ පිහිටලා තියෙන්නේ. සංස්කාර වලට අනුවම විඥානේ නිරුද්ධ වෙන්නත් පුළුවන්. අපි දන්නේ ප්‍රතිසන්දි විඥාන මේ ආයුෂ තීරණය කරන්නේ සංස්කාර. ඒකයි ජීවිතේන්ද්‍රිය රූපේ අපි නොහිතන වෙලාවට කඩා වැටෙන්නේ. අපි මොනතරම් බලාපොරොත්තු තියාගෙන අවුරුදු 75ක් විතර මෙහි ඉඳ හම්බුණාට මේ පඩිපෙලින් බහලා යනකොට මැරෙන්න පුළුවන්. කෙනෙක් කියන්න බලන්න ඔය පඩිපෙලින් වැටුණු නිසානේ මලී කියලා. නෑ පින්වත්නි ජීවිතේන්ද්‍රිය රූපේ බිඳ වැටෙන්නේ සංස්කාර ප්‍රත්‍ය. පෙර සංස්කාර වලට අනුවමයි ඕගොල්ලන්ගේ ওই ජීවිතේන්ද්‍රිය රූපේ හැදිලා තියෙන්නේ. සංස්කාර වල හැඩයට අනුවමයි බිඳ වැටෙන්නේ. එහෙමනම් අපිට එක දෙයක් තේරෙනවා. මොකක්ද අපට තේරෙන්නේ? සංකාරපච්චය විඥානං. ඊට මෙහා පැත්තේ ජීව විද්‍යාත්මක හේතු ඔක්කොම සාධාරණයි. හරි. ඔක්කොමත් ඇත්ත. හැබැයි මේකත් ඇත්ත. බටහිර විද්‍යාව කියන ඔක්කොමත් හරි කියමු. මේකත් හරි. මේකත් හරි. මේක එහෙම නෙමෙයි කියලා කියන්න බෑ. මොකද මේක ගැන පරීක්ෂණ මොකුත් නැහැ. සංකාරපච්චය විඥානං. එතකොට දැන් ඒ නිසා අම්මා කෙනෙක්ගේ කුස ඇතුලේ දරුවා වැඩෙනකොට දරුවෙක් කුස තුල පිළිසිඳ ගන්නිද්දී බලපාන හේතු අතර ඒගොල්ලන්ට සංකාරපච්චය විඥානං කතාව තේරෙන්නේ නැහැ. එතකොට දරුවෙක්ගේ සම්පූර්ණ අම්මගේ කලලේ විනාශ වෙන්නේ ඇයි කියලා බටහිර විද්‍යාවෙන් ඇහුවොත් ජීව විද්‍යාත්මක හේතු ගොඩාක් කියයි. නමුත් පින්වත්නි ඒ හේතු ඔක්කොම සාධාරණ වෙච්ච තැනකත් සමහර විට කලලයක් ශරීරයෙන් පිට වෙන්න පුළුවන්. එතනදී අපිට නවතින්න වෙන්නේම සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානේ පිහිටනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධ වෙලා යනවා. සංස්කාර හැදෙන්නේ මොකක් මතද? අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව පදනම් කරගෙනමයි සංස්කාර හැදෙන්නේ. එතන අර දුක්ඛේ අඥානං වගේ ගැඹුරු කතාවක් තියෙනවා. අවිද්‍යාව හටගන්නේ කොහොමද? ආශ්‍රව පදනම් කරගෙන අවිද්‍යාව හැදෙනවා. ඔන්න ඔය විදියට ආශ්‍රව නිරුද්ධ කළොත් ඒකට අපි කියනවා ආසවක්කය ඥානය කියලා. ආශ්‍රව නිරුද්ධ වීමෙන් ආශ්‍රව හැදෙන එක නිසා අවිද්‍යාව හැදෙනවා නම් අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕන. ආසවක්කය ඥානය කියලා කියන්නේ අරහත් වේ කියලා කියන්නේ. ආසවක්කේ ඥානීය බෝධි මූලයේදී උපදව ගත්තා කියලානේ බුදුරජාණන්සේ වදාළේ. එතකොට ආසවක්කය ආශ්‍රව ක්ෂය කරන එකයි ප්‍රධාන එක. ඇයි? ආශ්‍රව ක්ෂය කළොත් අවිද්‍යාව හැදෙන්නේ ආශ්‍රව නිසා නම් ආශ්‍රව නැත්නම් අවිද්‍යාව නැහැනේ. අවිද්‍යාව නිරුද්ධ වුණොත් අවිද්‍යාව නිසා හැදෙන සංස්කාර නිරුද්ධ වෙනවා. හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙන්න ඕනනේ. සංස්කාර නිරුද්ධ වෙනවා නම් සංස්කාරනිතා විඥානයේ පිහිටන ස්වභාවයක් තියෙනවා නම් ඒ විඥානේ ආයෙ පිහිටන්නේ නැහැ. විඥානයේ පිහිටමු නිසා නම් විඥානී නිසා ආයතන හැදුනේ කුසක් ඇතුලේ හරි ආයතන හැදෙන්නේ. විඥානයේ නිරුද්ධ වෙච්ච තැනක ආයතන හැදෙන්නේ නැහැ. ආයතන නිරුද්ධ වුණොත් එහෙම ආයතන නිසා ආයතන වල ස්පර්ශ වෙනවා නම් දැන් ස්පර්ශේ නැහැ. ස්පර්ශේ නිරුද්ධ වුණොත් ස්පර්ශේ නිරුද්ධ වෙච්ච තැනක පස්සපච්චය වේදනා. ස්පර්ශේ නිසා වේදනාව හට ගන්නවා නම් දැන් ඒ වේදනාව නිරුද්ධයි. වේදනාව නිසා හට ගන්නවා නම් තණ්හාවක්. වේදනාව නැති තැනක තණ්හාව හට ගන්න විදියක් නැහැ. තණ්හාව නිරුද්ධ වුණොත් තණ්හාව නිසා හට ගන්න උපාදානයක් තියෙනවා නම් තණ්හාව නැති නිසා උපාදානය හට ගන්න බෑ. උපාදානී නිරුද්ධයි නම් උපාදානී නිසා හට ගන්න උපාදානී නිසා හට ගන්න භවයක් තියෙනවා නම් විපාක පිණිස කර්ම හැදෙන එකම තියෙනවා. ඒක හැදෙන්න විදියක් නැහැ. විපාක පිණිස කර්ම හැදෙන්නේ නැත්තම් විපාක පිණිස කර්ම හැදෙන එක නිසා වෙන භවපච්චය ජාති. විපාක පිණිස කර්ම හැදුනාම ජාතිය පිහිටනවා නම් විපාක පිණිස කර්ම නැත්තම් ජාතිය නැහැ. ජාතිය නිසා ජරා මරණ. ජාතිපච්චය ජරා මරණ නම් ජාතිය නැත්තම් ජරා මරණ නැහැ. ඔන්න ඕකට කියනවා නිරෝධය කියලා. එක තැනකින් කඩන්න තියෙනවා. එකම තැනකින් කඩා ගන්න තියෙන එක තැනකින් කැඩුවොත් සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. ඒකයි මං කිව්වේ අර යකඩේ රැඳෙන්නේ කාන්දන් ටික නිසා වුණාට කාන්දන් ඔක්කොම අයින් කරන්න ඕනේ නැහැ යකඩේ වැටෙන්න. ඒක කාන්දන් කෑල්ලක් අයින් කරත් යකඩේ කඩා වැටෙනවා. අන්න ඔය වගේ ගැඹුරු කතාවක්. හැබැයි ඔය දැනුම තියනව නේද?
ඔය දැනුමත් නිවන් දකින්න මදි. ඕකේ කෙලෙස් මොනවද, විපාක මොනවද, කර්ම මොනවද කියලා ඒවත් තේරුම් අරගෙන ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නව විමසන හැකියාව තියෙනවා. හැබැයි ඕක තමයි මූලික ඥානෙ. ඕකත් කතා කර කර විසඳන්න ඕන එකක් ඕක. මොකද ඕක කතා කර කර විසඳන්න ඕන මොකද දන්නවද? ඕගොල්ලෝ මේක අහගෙන ඉන්නකොටම ඕගොල්ලන්ටත් එනවා ප්‍රශ්න ටිකක්. ඒ ප්‍රශ්න ටික කතා කර කරම විසඳ ගන්න ඕන. ඒකයි බුද්ධ දේශනාව කියන්නේ සාකච්ඡානුග්‍රහිතාච. අවබෝධය කරා යනවනම් මහණෙනි සුතානුග්‍රහිතාච හොන්දට අහන්න ඕන කියනවා. දෙවෙනි එක සාකච්ඡානුග්‍රහිතාච හොන්දට සාකච්ඡා කරන්න ඕන කියනවා. මේක ගැන සැක ඇති වෙනකොට ඒක සාකච්ඡා කරන්න නැතුව බෑ. හැබැයි සාකච්ඡා කරන්න කියලා අපිට එමතුම් ගන්නත් එපා. මොකද අපිට ඔකට කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා හොන්දට අපි අවස්ථාව ලැබෙන වෙලාවක සාකච්ඡා කරගන්න ඕන. සාකච්ඡානුග්‍රහිතාව විතරක් මදි. සමතානුග්‍රහිතාට ඔගොල්ලෝ කරන්න වැඩකුත් තියෙනවා. සමතෙන් අනුග්‍රහය ගත්තත් මදි. විපස්සනානුග්‍රහිතාට විදර්ශනාවිනුත් අනුග්‍රහය ගන්න ඕන. එහෙනම් මේක දැනගත්තටම මදි. සාකච්ඡා කරාටම මදි. වඩන්න කරන්න කියන්න මාර්ගයකුත් තියෙනවා. ඒකට අපි කියනවා ආර්ය මාර්ගය කියලා. මේ කිව්වේ මොකද්ද? මේ සත්පුද්ගල භාවයේ ගැට ගැහෙන විදිය. එතකොට මේකෙන් නිදහස් වීම පිණිස මොකද්ද කරන්න ඕන? න්‍යාය ඔස්සේ හඳුනාගත්ත එක ලෝකෙ ඉතින් සාමාන්‍යයෙන් දියුණු ක්‍රමයේ දන්නවනේ. න්‍යායක් තියෙන්නත් ඕන, භාවිතයක් තියෙන්නත් ඕන. න්‍යාය හඳුනාගෙන භාවිතයකටත් එකතු වෙන්න ඕන. ඔකට අපි කියනවා විරතිය සහ සමාදානිය කියලා. වෙන් වෙලා සමාදන් විය යුතු ප්‍රතිපත්තියකුත් තියෙන්න ඕන. ඒක නැත්තම් න්‍යාය අඳුනගත්ත කියලා කාටවත් පරිශ්‍රණයක් සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් බලන්න මේ බුදු කෙනෙක් කරලා තියෙන ආර්ය පරිශ්‍රණයක්මයි. ඔකට සූත්‍රයක් තියෙනවා ආර්ය පරිේෂණ සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ හුත්ත විද්‍යාත්මක ක්‍රමයක්මයි මතු කරලා දීලා තියෙන්නේ. ඇයි මේ පරිේෂණ කියන වචනේත් අපේ වචනයක්. දැන් මේ පරිේෂණ කියලා ආර්ය පරිේෂණ සූත්‍රයේ තියෙනවා මහණෙනි ලෝකේ පරිේෂණ දෙකක් තියෙනවා. අරියා පරිේෂණ අනරියා පරිේෂණ කියලා ඔගේ ලොකු ගැඹුරු කතාවක් කියනවා. කොහොම වුණත් පින්වත්නි මේකෙන්මයි අවබෝධය කරා යන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. පුළුවන් තරම් මේක හොයන්න අවබෝධයට පහදින්නේ.